ඈලිගොඩ වොරන්ටි ෂොප් එකේ දැන් මේ අද දැන් මේ තියෙන තත්ත්වය මම මේ පැහැදිලි කරන්නේ හැමෝටම මේගොල්ලන්ට දඬුවම් දීලා වැඩක් නැහැ මේගොල්ලන් අතාරිනවා තා පොඩ්ඩකින් මේගොල්ලන් ඇති වැඩක් නැහැ අපිට මේගොල්ලන් හදන්න වැඩකුත් නැහැ මේගොල්ලන් කොහමද හැදෙන්නෙත් නැහැ මේගොල්ලන්ට දේවල් කියලා මෙන්න මේ විදිහට තමයි දැන් සල්ලි ඉල්ලගෙන හිඟා කනවා වගේ ඇවිල්ලා කඩවල බඩු හොරගම් කරන්නේ මේගොල්ලන් අද ඇවිල්ලා මේ පුතා ඉන්නකොට මෙන්න මේ කඩෙන් බඩු සල්ලි දෙන්න හදනකොට කීයක් හරි නැමිලා පල්ලෙ යනකොට ආක බලනකොට බඩු අරන් බෑග් වලට දා ගන්නවා ඉනේ ගහ ගන්නවා පපුව ඇතුලේ ගහ ගන්නවා මෙන්න මේ මූණවල් පේන්න දාන්න මේ මූණ බලන්න මේට කො මූණවල් පේන්න ඕනේ මොකද හේතුව මේ මූණවල් වහලා දාලා වැඩක් නැහැ නේ එන මිනිස්සු දැනගන්න එපා කඩවල ලංකාවේ කොහේ ආවත් මෙන්න බලන්න මේ වගේ කට්ටිය තමයි එන්නේ කරුණාකරලා ඕගොල්ලන්ගේ කඩවල බඩු කවුරු හරි සල්ලි ඉල්ලන් එනවා නම් ඇත්තටම සල්ලි ඉල්ලන කෙනෙක් එනවා නම් කඩේ දොරෙන් ඇතුළට ගන්න එපා ඕගොල්ලන් ඒක තමයි මේ ඇහැලිගොඩ වොරන්ටි ෂොප් එකෙන් දැන් දාලා තියෙන්නේ බලන්න මේ ඇත්තටම දැන් අපි කුඩ කියලා කුඩ්ඩන්ට බයිනවා කුඩ්ඩන් ගාව තියෙන්නේ පොඩි වැරදි ටිකක් මේ මෙහෙම ඇඳලා පැලඳෙන මේ කුඩ්ඩන්ගේ තියෙන වැරදි තියෙන්නේ කුඩු ගහන එක විතරයි අනිත් හැම ගතිගුණයක්ම හොඳ ඒවා තියෙනවා. දැන් මේ මිනිස්සුන්ගේ එහෙම නැහැ. මේ මිනිස්සු බොහොම පරිස්සමට බලන්න ඕනේ. මේ අන්තපල්ලගෙන ඉඳලා කවදාවත් රැවටෙන්න එපා. මේ ඇත්ත ඔව් ඒක තමයි මේ ඩෙන්ටිටි එකෙන් පෙන්නගෙන ඔක්කොම කරගෙන එන්නේ. මේවා මේ පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න කඩවල් කරන කට්ටිය ඒකයි මේක දාන්නේ නැත්තම් මේ කාටවත් අපහාස කරන්න නෙවෙයි. ඔයා යන්න. ඔයාගෙන් අපිට ඇති වැඩක් නැහැ. ඔයා යන්න. ඔයාගෙන් තේරුම් නැහැ. ඔයා පොලිසිය ඔක දෙන්න. පොලිසිය වලට දීලා නම් මනම් කළා වැඩක් නැහැ අපිට. ඔයා යන්න. ඔයාට අපි කිසි කරදරයක් කවුරුත් කරදර කරේ නැහැ නේ ඔයාට මොකවත්. නේද? ඔයාට කවුරුත් කරදර කරාද මේ මොකුත් නෑ නේද මේ අහන්නේ වාගේ ඔයාට කවුරුත් කරදර කරේ මොකුත් කරේ නෑනේ හොරගම් කරා කියලා කවුරුත් ගැහුවේ මොකවත් නෑනේ නේද හරි එහෙනම් යන්න